සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. එන්නකෝ මාත් එක්ක අද හතු වලින් රස කෑමක් හදමු. මේ තියෙන්නේ මම කඩෙන් ගත්තු හතු පැකට් එකක හතු. මම දැන් මේ හතු ටික ඔයාලට මේ පේන විදිහට මේ වගේ ටිකක් ලොකු කෑලි වලට කඩා ගන්නවා. ඔයාලට පුළුවන් මේක සාමාන්‍ය පුංචි හතු නම් ඒ හතු පිටින්ම ගන්නත් පුළුවන්. නැත්නම් මම මේ ඔයාලට පෙන්නන විදිහට පුංචි කෑලි වලට මේ වගේ කඩා ගන්න. දැන් මම මේ කඩාගත්තු හතු ටික උණු වතුර ටිකක් සහ ලුණු ටිකක් එකතු කරලා ටික වෙලාවක් තියලා සෝදගෙන තමයි මම මගේ අනිත් වැඩේට යොදාගන්නේ. ඒ කියන්නේ මේක තවරන බැටර් එක හදන වැඩේට යොදාගන්නේ. මම ඒක ටිකක් උණු වතුරේ තියෙන දීලා මම කඩල පිටි ටිකක් මෙතන අරගත්තා. මෙතන කෝප් එකමාරක් විතර තියෙනවා කඩල පිටි. හැබැයි පාන් පිටි වලින් මේක හදන්න බෑ. ඔයාලා අනිවාර්යෙන් මේකට කඩල පිටිම ගන්න ඕනේ. ඒ වගේම මම මෙතන ඔයාලට මේ පේන විදිහට ඉඟුරු සුදු ලුණු ටිකක් තලාගෙන එකතු කරගත්තා. ලුණු ටිකක් එකතු කරගත්තා. ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. ඒ වගේම මිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. ඔයාලා මේවා ඔයාලගේ රස අනුව එකතු කරගන්න. ඒ වගේම මම වතුර ටික ටික එකතු කරන ගමන් මේක පොඩි බැටර් එකක් විදිහට හදා ගන්නවා. හැබැයි ගොඩාක් දියාරු බැටර් එකක් නෙවෙයි මම හදාගන්නේ. ටිකක් සාමාන්‍ය ඝන බැටර් එකක්. මොකද අපි දැන් මේ හතු ටික මේ බැටර් එකේ දවටලා තමයි බැද ගන්න ඕනේ. එතකොට අපි හතු ටික බැටර් එකේ දැවටෙන විදිහට දියාරු බැටර් එකක් නැතුව ටිකක් ඝනට මම මේ පෙන්නනවා වගේ බැටර් එකක් හදාගන්න. මම ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියාගෙන දැන් මේ හතු ටික දවට ගන්න හදන්නේ. මේ තියෙන්නේ මම හොඳට පෙඟෙන්න දාලා ලුණුයි උණු වතුරටයි හොඳට මිරිකල ගත්තු හතු ටික. මම දැන් මේ හතු ටික අපේ බැටර් එකට දාලා ඔයාලට මේ පේන විදිහට බැටර් එක හොඳට දවටගෙන තෙල් එකට දාලා බැද ගන්නවා. විශේෂම දේ තමයි මේ ඔක්කොම හතු එකපාර දවටලා එක ගුලියකට වගේ දාන්න එපා. මම ඔයාලට මේ පෙන්නන විදිහට ටිකක් ඈතින් ඈත හතු ටික දාන්න. නැත්නම් හතු එක ගොඩේ ඇලෙන්න බලනවා. හැබැයි ටික වෙලාවක් තප්පර 30ක් විතර යනකොට මේක බැදිලා පොඩි ක්‍රිස්පි ගතියක් එක්ක මේක ඇලෙන්නේ නැහැ, වෙන් වෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ බැටර් එකේ දවටලා දානකොට අපි මේක ටිකක් ඈතින් ඈත දාන්න ඕනේ. ටික වෙලාවක් අපි අඩු ගින්දරේ මේක බැද ගන්න ඕනේ. ඔයාලගේ හැන්දට එතකොට තේරෙනවා පොඩි ක්‍රිස්පි ගතියක්. එතකොට මේක ඔයාලට පුළුවන් මේ විදිහට බාගන්න. මම මේ විදිහට දැන් මගේ හතු ටික ඔක්කොම බැදගත්තා. ඔයාලට පේනවා ඇති ගොඩාක් වෙලා යන වැඩක් නෙවෙයි මේක. ඉක්මනට හදාගන්න පුළුවන් රසවත් කෑමක්. ඒ වගේම තමයි මම මේකට දැන් ලස්සන කරගන්න කරපිංචා ටිකක් බදලා එකතු කරා. ඔයාලට මේක පොඩි බබාලට ඔයාලගේ හවසි ස්නැක් එකක් විදිහටත් ගන්න පුළුවන්. විශේෂම දේ තමයි මස් මාළු කන්නේ නැති කෙනෙකුට මේක හරිම රසයි. මේක හරියට නිකන් චිකන් හැදුවා වගේ. මේ බලන්න මම ඔයාලට කඩලත් පෙන්නන්නම්. හරිම ක්‍රිස්පි වට ඇතුළ හොඳට තැම්බිලා හොඳට ක්‍රිස්පි වට තියෙනවා. ඔයාලා try කරලා බලන්න. ලොකු දේවල් ඕනේ නැහැ. හරිම පුංචි දේවල් වලින් ඔයාලට රසට මේ වගේ ඩිෂ් එකක් ගෙදර හදාගන්න පුළුවන්. එහෙනම් ගොඩක් ස්තුතියි මගේ channel එක පැත්තට ආවට. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ඔයාලත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.